දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ ස්වාමීනි. සංස්කාර නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වෙනස් වෙනවා නම් මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා විඥානේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් අනිත්‍ය නම් ඒක දුකද සැපද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ ස්වාමීනි. සුදුසු නෑමයි කියලා දැන් මේ සංඝයා දේශනා කරනවා. කියා හිටිනවා. තස්මාතිය භික්ඛවේ යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්නානං. ඒ නිසා පින්වත් මහණෙනි යම්කිසි රූපයක් තියෙනවද අතීත අනාගත වර්තමාන අජ්ජත්තං වා තමාගේ වෙන්න පුළුවන් බහිද්දා බාහිර වෙන්න පුළුවන් ඕලාරික දෙයක් වෙන්න පුළුවන් රූපය සියුම් දෙයක් වෙන්න පුළුවන් හීන දෙයක් වෙන්න පුළුවන් ප්‍රණීත දෙයක් වෙන්න පුළුවන් දුර තියෙන රූපයක් වෙන්න පුළුවන් ළඟ තියෙන රූපයක් වෙන්න පුළුවන් ඒ සියලුම රූප නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ කියලා ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤය දක්ඛබ්බං දියුණු කරන ලද ප්‍රඥාවෙන් මේ ඇත්ත ඇති ස්වභාවයෙන්ම අවබෝධ කරගන්න ඕන කිව්වා දකින්න ඕන කිව්වා එහෙනම් අපිට මේ කජ්ජනීය රූපයෙන් කන හැටි වේදනාවෙන් කන හැටි ප්‍රකට වුණා හෝ නැතා හෝ අපි වැඩි යුතු ක්‍රමේ තමයි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනිත්‍ය දුක්ඛ දේ මම නොවේ මගේ ආත්මෙ නොවේ කියලා දියුණු කරු ප්‍රඥාවෙන් දකින්න ඕන. රූපයක් පින්වතුනි අපිට හිතට අපේ ජීවිතේ රූපයක් අරමුණු වෙනවා නම් ඒ රූපේ එක්කෝ අපිට රූපයක් කියන එක රූප උපාදානස්කන්ධය හැදෙන්නේ එක්කෝ අතීත එක්කෝ අනාගත එක්කෝ වර්තමාන කරුණක් මුල් කරගෙන එක්කෝ ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ ඒ වගේ මේ 11 ආකාරයකින් එකකින් තමයි රූපය කියන එක අපි ඕනම මොහොතක හිතේ රූපය කියන එක වැඩ කරන්නේ මේ රූප උපාදානස්කන්ධයේ ඔය කාරණා 11 ඇතුළත අතීතයේ දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් අනාගතයේ දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් වර්තමානයේ දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමා තුළ තියෙන දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් බාහිර දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් කීන දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් ප්‍රණීත දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් දුර දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් ළඟ දෙයක් මුල් කරගෙන වෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධය හටගන්නේ ඒ නිසා ඒ සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කොයි විදියට පංච උපාදානස්කන්ධය හටගත්තත් ඒතර වේදනාවත් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ ඒ සියලුම වේදනාවෝ මම නොවේ මගේ ආත්මේ නොවේ කියලා දියුණු කරු ප්‍රඥාවෙන් එහි අනාත්මය දකින්න ඕන. එතකොට තමයි මේකෙන් ගැලවෙන්නේ. සංඥාවෙත් අතීත අනාගත වර්තමාන ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ මේ වශයෙන් ආධ්‍යාත්මික බාහිර ඊට පස්සේ සංඥාව චේතනාව ඒ වගේම විඥානය මේ පංච උපාදානස්කන්ධයේ අතීත අනාගත වර්තමාන දුර ළඟ මේ වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ ඔය 11 ආකාරයෙන්ම පවතිනා වූ පංච උපාදානස්කන්ධයේ වෙන් වශයෙන් මම නොවේ මගේ ආත්මේ නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න ඕන. ඒ දියුණු කරු ප්‍රඥාවෙන් දකිනකොට තමයි මේ පංච උපාදානස්කන්ධය ගැන කලකිරීම අවබෝධයෙන්ම පිහිටන්නේ. ඒ විදිහට මම නොවේ මගේ ආත්මේ නොවේ කියලා මේ පංච උපාදානස්කන්ධයම ওই විදිහට දකින්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අයං උච්චති භික්ඛවේ ආර්ය ශාවකෝ අපචිනාති නෝ ආචිනාති. මෙන්න මේකට තමයි ඔය පංච උපාදානස්කන්ධයේ 11 ආකාරයකින් විදර්ශනා කරනවානේ මම නොවේ මගේ ආත්මේ නොවේ කියලා. ආන්න ඒ විදිහට නුවණින් විදර්ශනාවෙන් කල්පනා කරන එකට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා අපචිනාති නෝ ආචිනාති කියලා. ඒ කියන්නේ රැස් කරන්නේ නැහැ කියලා. අත්හරිනවා කියලා.
ඒ වගේම පජහතින උපාදීයති බැඳෙන්නේ නැහැ විසුරවනවා කියලා කියන්නේ ඕකට. ඒ වගේම මේකට තමයි මේ දේශනා කරන්නේ පජහතින උපාදීයති අත්හරිනවා බැඳෙන්නේ නැහැ කියලා කියන්නේ ඕකට. විසිනේති නෝ උස්සිනේති විසුරවනවා කැටි කරන්නේ නැහැ කියලා කියන්නේ ඕකට. විදුහුපේති න සන්දුහුපේති නිවනවා කියලා කියන්නේ ඕකට. අවුලුවන්නේ නැහැ කියලා කියන්නේ ඕකට. එහෙනම් පංච උපාදානස්කන්ධය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා විදර්ශනාවෙන් දකිමින් වාසය කරනකොට තමයි අපි පංච උපාදානස්කන්ධය රැස් කරන්නේ නැති පිරිසක් බවට පත් වෙන්නේ. අත්හරිනවා